තනුෂ්ක ගුණවර්ධන තවන කහයි 11යි. Yo, what's up? What's up, bro? මොකද වෙන්නේ කට්ටිය? මම ලේසින් ලයිව් වෙන මිනිස්සෙක් නෙමෙයි. ඉඳලා හිටලා තමයි එන්නේ. ඉස්සල් ජනිත් මොකද වෙන්නේ? ග්ලූමි. මොකද වෙන්නේ? සිංහල රැප් දැක්ක කල් කෙසෙල් රැප් ගෝස්ති 77යි කියන්න ටක් ගාලා කියන්න තමයි ආවේ. රැල්ෆ් කෙවින් බ්‍රදර් රෙඩ් ෆ්ලැග් මොකද වෙන්නේ? කෙවා 100ක් කරගනිමු අපි. 97යි 99යි 100යි. 100යි. හරි. මේකයි කතාව. හරිද? අපි මුලින් කතා කරමු මේ ඩිස් භීෂණය ගැන. හරිද? ඩිස් එක ගැන කතා කරනවා නම් ඔය අපේ සනී දාලා තිබ්බ ඩිස් එක මම ඇහුවා මුලින්ම. ඒක අහලා මම කමෙන්ට් එක කියවන්නම්. මේ සනීගේ ඩිස් එක මම ඇහුවා. මට ඒක අහපු ගමන් මුලින්ම හිතට ආපු දේ තමයි මම මේක දැම්මේ. වචන වලින් උඩ ගහන්න එකක් නැහැ. කියන එක තමයි මගේ ඔළුවට ආවේ. ඔළුවට කියන්නේ මම ඇහුණ ගමන් මට ඒක තමයි ආවේ ඔළුවට. වචන වලින් උඩ ගහන්න එකක් නැහැ. ඒක මම ඒ විදිහට දාලා ෂෙයා කරා. ස්මෝකියෝ ගත්ත ඇහුවා. මම ඒකත් ෂෙයා කරා. මම කාගේවත් පැත්තක් ගත්තේ නැහැ. මට අර ස්මෝකියෝ කියන වගේ ඒකෙන් මේකෙන් කෝකෙන් හරි මේ වැඩේ ගොඩ යන්නයි ඕන. සිංහල රැප් තමයි හැදෙන්න ඕන. මම කියලා තියෙනවා රැප් විතරයි ලංකාවේ අන්තිම කැමැත්ත. අපි ආවායේ අයි කැමති නැද්ද? මට කියන්න ඕන වෙලා තියෙන දේ තමයි ඔයාලා මගෙන් දෙයක් ඉල්ලනවා. දැන් අවුරුදු මම හිතන්නේ අවුරුදු දෙකක් විතර තිස්සේ එක දිගට මගෙන් දෙයක් ඉල්ලනවා. මට ඒක දෙන්න විදිහක් නෑ නෙමෙයි. මට ඒක දෙන්න පුළුවන්. බට් ආටිස්ලා දෙන්නෙක් එකට වැඩ කරද්දී දෙන්නගේම උනන්දුව තියෙන්න ඕන වැඩක් කරන්න. දෙන්නගේම උනන්දුව නැතුව බෑ වැඩේ කරන්න. ඉතින් මට උනන්දුව තිබිලා මම කතා කරා. මගේ මම අන්තිමට දාපු EP එකෙත් ට්‍රැක් එකක් තිබ්බා. අපි කරන්න හිටපු ඒ වැඩේ උනේ නෑ. ඉතින් මම ඊට පස්සේ එලවන්න ගියේ නෑ. ඉතින් මටත් දැන් හති. දැන් කාලේ ඇවිල්ලා තින්නේ මම තනියෙන් යන්න. මම ඊට අවුරුදු 4කට කලින් දාලා පටන් ගත්තේ මම තනියෙන් යන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මම තමයි මුලින්ම ටීම් එකෙන් එළියට ආවේ. හරියට මම ටීම් එකෙන් එළියට ඇවිල්ලා මම තනියෙන් යනවා කියලා හිතාගත්තට ඊට පස්සේ අපේ ගායශාන්ලා පසින්දුලා බීදලා අපි ඔක්කොම එකට ඉද්දි කරපු ගැම්ම මට තිබ්බේ නැහැ. මං එන අවුලක හිටියේ මට ඒ ගැම්ම තිබ්බේ නැහැ. මට ඕන වුණා දේවල් කරන්න. මගේ ඔළුවේ තිබ්බ දේවල් මාර ලොකුයි. මගේ ඔළුවේ තිබ්බ මාර ලොකු දේවල් කරන්න ටීම් එකක් විදිහට එකට ඉන්න ඕනේ එහෙම කියලා. බට් අර 6 දෙනෙක් එකට ඉද්දි හරි අමාරුයි. මට ඒක තේරුණා. ඉතින් මං try කරා තනියෙන් යන්න කියලා හිතාගෙන ඊට පස්සේ සනි ටීම් එකෙන් අයින් වුණා. කාලෙකදී මායි සනි ආයි සෙට් වුණා. ගාෂාන් අයින් වුණේ නැහැ. මේ 88 ඉන්නේ පිටිපස්සේ. ගාෂාන් අයින් වුණේ නැහැ. ගාෂාන් යාට රට යන්න සිද්ධ වුණා. යා ඒකත් එක්ක යා ඩිස්මිස් උනේකෙන් තමයි මේ 007 008 කියන එක කැඩුනේ. ඊට පස්සේ තමයි අපිට මට එතනට සැනීව සෙට් වෙන්නේ. ඒ කියන්නේ මගේ අද half එක සැනී වෙන්නේ අන්න එතනින්. ඊට පස්සේ ආයේෂයි අපිට කතා කරනවා 7 එලි කරන්න. 7 එලි එකට මම ආයේෂ් කවුද අපි සැනීට කතා කරාම සැනී වර්ස් එක දානවා. මම වර්ස් එක දානවා. ගාෂාන් හුක් එක දාලා තිබ්බේ. එතකොට අපි ඒ වැඩ ටික කරා මතක පුත කරා ඔහොම වැඩ කරගෙන ඉද්දි අපි හොඳට හිටියා. මම
මෙතනදී වැරද්දක් කියන්නේ නැහැ කාටවත්. හරිද? ෆෑන්ස් වැරදිත් නැහැ, අපි වැරදිත් නැහැ, ආටිස්ලා වැරදිත් නැහැ. ඒ කියන්නේ මිනිස්සු වශයෙන් කාලෙත් එක්ක දේවල් අපිට ලැබෙද්දී අපි ඉන්න තත්ත්වයෙන් ටිකක් උඩට ගියාට පස්සේ හැදෙනවා අපි ඔළුවල එක එක දේවල්. මේක බොස විසම කියන්න අමාරුයි. ඒ කියන්නේ විසක් හැදෙනවා කියන්න බෑ අමාරුයි ඔළුවේ. එක එක දේවල් හැදෙනවා. ඉතින් හඳුනා පස්සේ අපි ඉන්න තත්ත්වෙ නෙමෙයිනේ තව ටික කාලෙකින් ඉන්නේ. අපි සින්දු කළා හරි මොකක් කළා හරි පොඩ්ඩක් උඩට ගියාට පස්සේ අර අමාරුයි අපිට එකට ඉන්න. අපේ අර තියෙන ඊගෝස් එක්ක ඒ ඊගෝ හැප්පෙද්දි හරි අමාරුයි එකට වැඩ කරන්න. ඉතින් ඒකත් එක්ක මම පොඩ්ඩක් පස්සට වුණා. ගොඩක් දේවල් වලින් මම ගොඩක් දේවල් ඇතෑරියා. මම ගොඩක් දේවල් ඇතෑරලා මම හරි පාඩුවේ ඉන්නේ. මම දැන්ටත් එන පාඩුවේ ඉන්නේ. මට හිතුණා මම සින්දු කරනවා ඕන නැත්නම් මම නිදා ගන්නවා. මට වැඩක් නැහැ. මම ආසයි මේ දේ මට වෙන කරන්න දෙයක් නැහැ. මම දන්නේ මෙච්චරයි. ඒක නිසා මම මේක කරන්නේ. නැත්නම් මට මේකෙන් වැඩක් නැහැ. මම හරි ආසයි, මම හරි ආදරෙයි, මම හරි ආසාවෙන් පටන් ගත්ත දේ මේක. ඒකයි මට මේක කරන්න උවමනාව තිබ්බේ. මට ඔයගොල්ලන්ට කියන්න ඕනලා තියෙන්නේ සනීගේ ගමන තනියෙන් යනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. මම හිතන්නේ ඒක ඩිස් කළාවත් කිසිම දෙයක් කළා ඒක නවත්තන්න පුළුවන් කියලා මම හිතන්නේ. එයා යාගේ ගමන තනියෙන් යනවා. මගේ අවුල මිනිස්සු මාව ඉල්ලන්නේ නැහැ. මාව ඉල්ලන්නේ යත් එක්ක. මං සනියෙන් සින්දුවක් දැම්මම අනිවාර්යෙන් ඒ සින්දුවල කමෙන්ට් තියෙන්නේ සනීකෝ ගාලා. ඉතින් සනී නෑ. ඉතින් ඒ සින්දුව සනී නෑ. ඒක මගේ සෝලෝ එකක්. මාව මගේ ෆෑන්ස් වලට කියන්නේ මාව පිළිගන්න. මම තනියෙන් ඉන්නේ. මම තනියෙන් කරන සින්දු පිළිගන්න. මාව ඒකට පුළුවන් නම් මාව ඒකට මොටිවේට් කරන්න. වා තනියෙන් සින්දු කරන්න එහෙම කියලා. මම දෙන්න නැතුව නෙමෙයි. මට ආයි ඒක දෙන්න පුළුවන් කාලෙ වෙද්දී අපි අර කතා බහ කළා. අපි ආයි මේ වෙලාව එද්දී අපිට ඒක දෙන්න පුළුවන් කාලයක් ආවොත් අනිවාර්යෙන්ම මම මේ දේ ගැන කතා කරලා අනිවාර්යෙන්මයි කතා කරලා අපි ආර එක කාලයක් ආවොත් ආයි අපිට වැඩ කරන්න පුළුවන් සිටුේෂන් එකක් ආවොත් අපි අනිවාර්යෙන් වැඩ කරනවා. ඔකයි කේස් එක මට කරන්න බැරුව නෙමෙයි මට කරන්න පුළුවන්. මට රැප් කරන්න පුළුවන් තාම මම මේ ලෝකෙ හිටියට මේ මං කාලයකට පාරක් එකක් අරන් එන්න හේතුව මට තව ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නත් විසඳගෙන ඔක්කොම කරගෙන මම මේ අමතරව තමයි තව මේ මට ආතල් එකක් ගන්න ඕනේ. මම මේකට ආස නිසා තමයි මම රැපුත් කරන්නේ. නැත්තම් හරි අමාරුයි මේක කරන්න. අපිට උදව් කරනවා මිනිස්සු, උදව් කළා තියෙනවා මිනිස්සු. අපිව දවසක් හරි අපේ සින්දුව අහලා අපිට මොරාල් එකක් දීපු මිනිස්සු හැමෝම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපි වෙතනින් තියලා තිනවට. මම ඔයාලට කියන්නේ මම දානවා දැන් ඉස්සරහට සින්දු මේ අවුරුද්දේ 2026 මේ මායිගාෂානුයි හදන්න ඉන්න අලුත් ඩුවට් එකක් 007 කියලා. ඒක පොඩි අලුත් සීන් එකක්. ඒක ගොඩක් දුරට මම රැප් කරන්නේ මෙයා සින් කරන්නේ. අපි දැන් සින්දුරියක් කළා තිනවා ගොඩක්. සින්දු 8ක් 9ක් විතර තිනවා. ඒවා දාන්නම් ඉස්සරහට. අපි කමෙන්ට් එකක් කියමුද? ඔයාලගේ ප්‍රශ්න තියෙනවා කොහොමද මම ඔක්කොටම උත්තර දෙනවා. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. කෂ මොනවද කියන්නේ කියලා මට දෙන්න කියලා. ඇත්තටම වදන් වැඩෙක් වුණාට ගතිගුණ පුස්සක්ද? ඒක මේවයි මචං. ඒ කියන්නේ මිනිස්සයා වෙනස් මචං. හැමෝම එක වගේ නෑ. අපිට ඒකට ඉතින් අර කාටවත් මුකුත් කියන්න බෑ. වදන් වැඩෙක්. මම ඒක මාර මේකෙන් කියන්නේ මොකද මචං මම ඒක දැක්කේ මීට අවුරුදු 7කට 8කට විතර කලින්. මට සැනිව හම්බෙද්දී හරිම පොඩි අපිත් පොඩි මාත් පොඩි. මම මේ දැක්කා මගේ කොල්ලගෙන් දැක්කා මාර දෙයක්. ඒක මම දැකලා තිබ්බේ නෑ. එතකොට ඒ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු සමහර ලොකු ආටිස්ලා ගියවත් මට කන් දෙකට ඇහිච්ච නැති දෙයක් මට ඇහුණා සැනීගෙන්. මම ඉද්දි. ඉතින් මම කරේ හරි පොඩි දෙයක්. මගේ වරයි. එච්චරයි. එයා අද මෙතන ඉන්නේ එයාගේ ටැලන්ට් එකෙන්. එයාගේ ගේම එයා ගහලා තිනවා. එයාගේ ටැලන්ට් එකෙන් තමයි එයා මෙතන ඉන්නේ අද. එච්චරයි. ගතිගුණ පුස්සක් කියලා දැක්කයි ස්මෝකියෝ බයිනවා. එක එක මනුස්සයගේ ඉතින් ගතිගුණ වෙනස් අපිට ඉතින් වෙනස් කරන්න බෑ ගතිගුණ. ඒක තමයි ඇත්ත. ස්මෝකියෝ නෝදනේ කිව්වේ නේද? හිතන්නේ ඔය ආශ්‍රය කළා නෑ. මොනේ ප්‍රශ්නේ? තනියෙන් කරන්න ඉස්සරහට සින්දු තනියෙන් මගේ තනියෙන් වෙනම එනවා. මායි ගාෂාන්ගේ සින්දු වෙනම එනවා. මම තනියෙන් මගේ හදනවා ලයික් දැන් මම මගේ පිළිමයක් වගේ එකක් මම තනියෙන් හදනවා. මම හිතන් ඉන්නේ ඒක මොකද්ද කරන්න ඕනේ කියන දේ මගේ ඔළුවේ තියෙනවා. අපි බලමු. මම මේක හරියට දෙන්නම් මිනිස්සු එක හරියට ගත්තොත් හරි. ඒ කියන්නේ මිනිස්සු මගෙන් ඉල්ලනවා මාර විදිහට. මම මේකමයි මට මැසේජ් ගොඩාක් දානවා. මට කමෙන්ට් ගොඩක් එනවා. ඇයි සින්දු කරන්නේ නැත්තේ? ඇයි සැනීක කරන්නේ නැත්තේ? ඇයි තරහද? තරහක් නැහැ කිසිම. සැනීගේ මගේ අතර හැම කිසිම තරහක් නැහැ. තේරෙනවද? සැනීගේ මගේ අතර කිසිම තරහක් නැහැ. මම අදත් කතා කරා කිසිම තරහක් නැහැ. හැබැයි මියුසික් නැහැ.
අපි මියුසික් අතරින් අපේ පොඩි මිස්මැච් එකක් තියෙනවා. හරිද? අපි මැච් වෙන්නේ නැහැ. ඒ මැච් වෙන්නේ නැති එක මැච් කරේ ඇත්තටම අයෂ් අයියා. අයෂ් අයියා මෙන්න මේකයි තමයි මැච් කරේ. ඒක මෙයා මැද්දට හුක් එකක් ගහලා අපි දෙන්න හරියට අපි දෙන්න ලෝකෙ දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වගේ තමයි අපි ලෝකෙ දකින්නේ. හරියටම දෙකක් අහසයි පොළොවයි වගේ අපි ගැලපෙන්නේ නැහැ. ඒ අපි ගැලපෙන්නේ නැති තැනට අපිට පාලම දාලා දුන්නේ අයෂ් අයියයි ගාෂාවේ. අයෂා තමයි ගොඩක්ම බර ඇද්දි බීට් එක හදලා අපේ පිටිපස්සෙන් යවිලා. ඔය මෙතන ඉන්න හේතුවත් ඔව් මම ඒක විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් අයෂ් අයියා නැත්තම් 007 කෙනෙක් නෑ. මට කියන්න බෑ සැනේ කෙනෙක් නැති වෙයි කියලා. බට් 008 කෙනෙකුත් නෑ ගොඩක් දුරට. මොකද මායිමයි පටන් ගත්ත දේ මේක. අයෂ් අයියාකට මාර හෙල්ප් එක දුන්නා අපේ Blue West අපේ ටීම් එක. එතකොට අපේ BMG ගොඩක් දුරට මට ඇත්තටම BMG ට තමයි මම ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕන. එයා තමයි මට මේ රැප් කියන දේ පෙන්නුවේ. ඌ තමයි කිව්වේ කැප් එකක් දාපන් පස්සට දාපන් ලියපන් අරකයි මේකයි කියලා කිව්වා. එයා ඒ දේ කිව්ව නිසා තමයි අද මම මෙතන ඉන්නේ. එයා ඒ දේ කිව්වේ නැත්තම් එදා අද මම මෙතන නෑ. අපි මම සැනිරුවත් හැමතිස්සෙම මම කියන්නේ අපි මචං අතීතේ කරලා තියෙන හැම සින්දුවක්ම බලපානවා මේ අපි මේ අද ඉන්න තත්ත්වෙට. අපි අද මේ ඉන්න තත්ත්වෙ ඉන්නේ ඒ පරණ සින්දු හැමදේම තියෙන නිසා, හිඩස් කරපු නිසා, සෙවනලි කරපු නිසා, මතක පොත කරපු නිසා, සිරගත කළ සිතුවිලි කරපු නිසා, වචන මවන මැෂින් කරපු නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. මිනිස්සෙක් අපේ සින්දුවක් අහලා අපිට හොඳක් කියන්නේ අඩ උඹලා මෙහෙම අඩ උඹලා මෙහෙම වැඩෝ කියලා අපි උඩින් තියලා තියෙන්නේ සින්දු නිසා. ඒ සින්දු නැත්තම් අපි වැඩෝද? නෑනේ. අපි කවුද එහෙනම්? අපි කවුරුත් අඳුරන්නේ නෑ. ඒක නවුලක්. මම හැමතිස්සෙම ඒක අනිවාර්යෙන් මෙන්ෂන් කරනවා. ඔය කළා තියෙන කිසිම සින්දුවක් නැත්තම් අපි අද මෙතන නෑ. අපි ඒකට අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙන්න ඕන අයෂ් අයියට. මගේ ටීම් එකේ හිටපු මගේ සහෝදරයෝ 4 දෙනා ඉතුරු 4 දෙනා මායි සැනි ගාෂාන් BMG ෆ්‍රිස්ටා පසින්දු අපි 6 දෙනා තමයි මෙච්චර දුරක් හරි මේ දේ අපි අදන් ආව අපිට පුළුවන් දුරක් අපිට මේ දේ කරගන්න බැරුණා අපේ තිබ්බ අදහස් ගැලපෙන්නේ නැති වීම නිසා ඉතින් හරි අමාරුයි මම ඒකත් හරි අමාරුවෙන් තමයි මම ඇතෑරියේ අර ඒකත් අතාරින්න හරි අමාරු වුණා මම කියන්නේ මම දැන් තනියෙන් ගමනක් යන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන්නේ. මම දැන් තනියෙන් මම කවවත් බලන් හිටියේ නෑ. මෙතන දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ මම තනියෙන් සින්දු කරා. ඒත් ඒ කිසිම එකකට එහෙම ලොකුට views බලාගෙන සින්දු කරන්නේ නෑ. views වැඩක් නෑ මට. බට් ඒ වුණාට අර මිනිස්සු හරියට මූව් වෙන්නේ නෑ මාත් එක්ක. මට තේරෙන්නේ නෑයි කියලා. මිනිස්සු ඉල්ලන්නේ මගෙන් හුදකලාව ජාති රැප්. මට ඊට වඩා රැප් කරන්න පුළුවන්. ඇත්තටම මට හුදකලාවට වඩා රැප් දාන්න පුළුවන්. මගේ තව ස්ටයිල් තියෙනවා. මගේ තව මම නොදා හිටපු සින්දු තියෙනවා. ඇත්තටම මිනිස්සු තාම මගේ සින්දු අහලා නෑ. මට තියෙනවා මම දාලා නැති සින්දු තියෙනවා ගොඩක් 50ක් 60ක් විතර තියෙනවා දාලා නැති සින්දු. ඉතින් පොත්වල තියෙනවා පොත්වල ඒවා වේලෙනවා. ඉතින් අපි කරලා පෙන්නන්න ඕනේ ඒක අපිත් වැරද්ද. මේ අර මට කිසි මොරල් එකක් නැහැ. අර මගේ ඇග්‍රෙසිව් ටයිප් එකක් තියෙනවා. මම ඒක දීලා නැහැ එළියට. මිනිස්සු මගෙන් ඉල්ලන්නේ හුදකලාව ටයිප් එක. හුදකලාව. මේ ප්‍රධාන ඔකේෂන් මගේ කාලයක් මේ කාලයක් තිබ්බ සීන් එකක් අපි වේගෙන් කියනවට කවුරුත් කැමති වුණේ නැහැ. කට්ටියක් කැමතියි. ඇහෙන්නේ නැහැ, තීරෙන්නේ නැහැ. මොනවාද බං උඹලා කියන්නේ ඔය ඔන්න ඔය හේතු නිසා තමයි මම මේ ටෙම්පෝ 90යි 100යි අතර හිර වෙන්න හේතුව. නැත්තම් මම හිටියේ 100යි 140 150 160 ඒකේ මම හිටියේ. ඒ වේගය යන බීට් තමයි මම තෝරගත්තේ හැමතිස්සෙම. මම ඔය 90යි 100යි අතර හිර වෙලා මිනිසුන්ට අහන්න පුළුවන් රැප් දාන්න හේතුව ඒක. මිනිස්සු මට ගොඩාක් කියලා දෙනවා අඩෝ ඇහින්නේ නැහැ නේ බං උඹලා කියනවා තීරෙන්නේ නැහැ අරකයි මේකයි. මම ඒකයි ගොඩක් මට බැරුව නෙමෙයි. මට දැන් අර ඉස්සර තරම් වේගෙන් රැප් කරන්න බෑ. බට් මට පුළුවන්. මම try කරලා තියෙනවා. මම ඒත් ඒවා දාලා නැහැ. ඉස්සරහට එන්න තියෙන ඒවාත් තියෙනවා. මම කරනවායි. චොප නවත්තලා නැහැ. ගොඩක් කට්ටිය අහනවා ඇයි චොප නවත්තලා තියෙන්නේ? චොප නවත්තලා නැහැ. චොප කරනවා. මට මේ දැනටත් වේගෙන් කතා කරන්න පුළුවන් යාලා. ඒකේම සීන් එකක්. හැබැයි මේ ඒක අර සින්දුවකට දාලා ඒක තා මිනිස්සුන්ට අහන්න දෙද්දි ඒකේ පොඩි කතාවක් තියෙනවා. ඒක හරියටම මිනිස්සුන්ට දෙන එක දෙන්න ඕන මචං. නැත්තම් වැඩක් නැහැ. මොනවා ප්‍රශ්න දී? කටිල් ප්‍රශ්න නැද්ද? දැන් මෙච්චර ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා මම මේ ඔබට මාව මතකද දන්නේ චේඩි ඩියගෝ ඔබගේ වක් ගාපන් අනිවාර්යෙන් මචං. ඇයි කොණ්ඩේ කැපි? ඔන්න ප්‍රශ්න. කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ නිින්ද යන්නේ නැහැ මට. සෝලෝ ගාපන් මල්ලි අනිවාර්යෙන්. ගතිය කුල්ටි නෑ නේද? රුඩ් බොයි රේ ඔබේ සින්දු වල සැනී කෝ කියලා අහලා ඔබ මිනිස්සුන් ඔබ පිළිගන්න ඉල්ලන එක ෆෑන්ස්ලාගේ අවුලක්. never give up. අනිවාර්යයෙන්ම ඒක ෆෑන්ස්ලාගේ අවුලක් කියන්නේ මට අර එහෙම කාටවත් මුකුත් කියන්න බෑනේ. ඒකයි කේස් එක. මම දෙන්නේ මට පුළුවන් දේ. මට බැරි දේ මට දෙන්න බෑ. මම අන්න එකයි කියන්නේ. මට අර කෙනාට මැසේජ් දදා මම කිව්ව කාලේ මම එහෙමත් කරා. මම මේක ගොඩක් මේ
මිනිසුන්ට කාටවත් මේක එළියේ කතා කරන්න නැතුව අපි ඇතුල් වෙලා හිටියා හැංගිලා. මම දැන් තමයි මම මේ කතා කරන්නේ. මම ගොඩක් මම ඊට කලින් කතා කරන්න ඕන. සහ මම තනියෙන් යන එක ගැන මිනිසුන්ට මට කියන්න තිබ්බා. මම කිව්වේ නැහැ. මම නොකිය හිටියා සෑහෙන්න. දැන් කියනවා. දැන් කියනෝනේ දැන් මම කරනවා. කියන්නේ නැහැ. කෙනෙක්ගෙන් කෙනෙක් වෙනස් ඒකයි විවිධ ඒක විවිධත්වේ. ස්මෝකියගේ ඩිස් එකේ සැනීගේ ඩිස් එකයි කම්පෙයාර් කරොත් මොකක්ද අදහස බ්‍රෝ? ඇත්තම කතාව මම කියන්නේ මට සැනීගේ එක කපාරින් සෙට් වුණා. මම සැනීගේ එක කපාර අහපු ගමන් අම්මලා සිට මට ඒක සෙට් වුණා. ස්මෝකියගේ එක පළවෙනි වතාවේ අහපුලා මම ආයෙ මේකලා ආයෙ ඇහුවා. ආයෙ මේකලා ආයෙ මම තුන් හතර වතාවක් ඇහුවට පස්සේ තමයි මට මේක කරලා තියෙන දේ තේරුනේ. මෙන්න මේක තමයි ස්මෝකියෝ කරලා තියෙන්නේ කියලා මට අන්න එතකොට තමයි ක්ලික් වුනේ. ටික් ගාලා වැඩි කට්ටිය එක කමෙන්ට් කරගෙන කට්ටිය ෂෙයා කරගෙන ඉද්දි තමයි මට ඒක තේරුනේ. නැත්තම් මමත් ඇත්තට මුලින් හිතුවා ඇයි මේක මීට වඩා එකක් ගහන්න තිබ්බනේ කියලා නෑ. මට ඊට පස්සේ තමයි තේරුනේ මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. මොකද අපි ස්මෝකියෝට කියලා දෙන්න ඕනේ නෑ කොයි වෙලාවකවත් කොහොමද ඩිස් කරන්නේ කොහොමද කියලා. යා ඩිස් කරලා තින්නේ අපිට සෑහෙන කාලයකට කලින්. අපි මං හිතන මම ස්මෝකියෝගේ හොඳ ෆෑන් කෙනෙක්. මම සැනීගේත් හොඳ ෆෑන් කෙනෙක්. මම දෙන්නගම ෆෑන්. මම දෙන්නගම සින්දු අහලා මම මගේ මතය තියාගෙන මම පාඩුවේ පැත්තකටලා ඉන්නවා. මම ඒක කොහෙවත් දාන්නේ නැහැ. ඇහුවා ඒක එතනින් ඉවරයි. දුලබ වීඩියෝ එක කවද්ද දෙන්නේ? දුලබ කරමු. දුලබ දාමු. දුලබ දාන්න. තියෙන එකම ප්‍රශ්නේ WhatsApp message බලපිය. බලන්න. මේ නින්ද යනවා ඒකයි ප්‍රශ්නේ. අන්ද වෙලා නැහැ නින්ද ගියා මට. ගාෂාන් නැගෙන් අහන කවද්ද රෙකෝඩින් කරන්න කියලා. අන්න ප්‍රිඩි අහනවා. අහිමි ට්‍රැක් එක වගේ එකක් සෝලෝ දාන්න එකක් තියෙනවා. මේ මම දන්නේ ඒක මිනිස්සු කොහොම ගනින්ද කියලා. මේ මිනිස්සු හිතේ මට ડિප්‍රෙෂන් හැදෙලා කියලා. මට ડિප්‍රෙෂන් හැදෙලා නෙමෙයි. මට හිතන දේවල් මම ලියන්නේ. මට වෙන දේවල් මම ලියන්නේ. මගේ අත්දැකීම් මම ලියන්නේ. අහින්නේ නෑ. ඔයා ආසේ MGKට සැනී කැමති එමිනෙම්ට. මගේ ෆෝන් එක නෑ පෙන්නන්න. MGKට තමයි මං ආසේ. සින්දු දාමු. බුලුමි සින්දු දාමු. හැමදේම හොඳ විදියට වෙයි. පුබුදු ඇයි කැරි පුරුදු. බස්. පුබුදු මලි දැන් සැනින්සේ ඉන්නුනේ නේද? පුබුදු. දැන් සෙන්සේ. සෙන්සේ. අපිට ඕන චොපින්. දෙන්න. මා කියන කතාව මට හොඳටම තේරෙනවා. මාත් ඉන්නේ ওই සිටුේෂන් එකෙම තමයි. එකෙන් මචං. ඒකම මොකද වෙන්නේ? සින්දු නැද්ද? සැම්පී බීට්ස් බ්‍රදර් අවිවාදයෙන් 150යි. මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න යන්න එපා. ඔබට ඕක නැති වෙනවා. ඒක ඇත්ත. සනීට ඩිස් එකක් දාමු නෑ අම්බෝ. මෙහෙම තරහක් නෑ අපි අතර. ඩිස් දාන්න තරම් එහෙම තරහක් නෑ. එහෙම තරහක් කියන්නේ ඒව එකක් නෑ. හැබැයි මම ඩිස් කරන්නේ නෑ. මම රිප්ලයි කරනවා. කවුරු මොනවා හරි මට කියලා තියෙනවා නම් මම ඒකට රිප්ලයි එකක් ලියනවා. ඒක වෙනම කතාවක්. බට් මම ඩිස් කරන්නේ නෑ. ආයෙ වැඩ කල් දාන්න එපා. පොජ්ජා. ආයෙ වැඩ කල් දාන්න නෑ. ඒකනේ මේ ඇවිල්ලා ඉන්නේ. අපි නැත්තම් මම මේ වෙද්දි මම ගෙදර නිදියන් ඉන්න ඕනේ මේ වෙද්දි. මම ස්ටුඩියෝ එකේ ඉන්නේ. බානුකලගේ. කොණ්ඩේ කැපුවා මචං නිින්ද යන්නේ නැහැ මචං. ඒකයි කේස් එක. අයියෝ දසිත් වග්මි. වාග්මි අල්ලගන්න බෑ ඔන්න ඔකයි ප්‍රශ්නේ. අයි බෙහෙත් කොන්සර්ට් එකේ වාගේ ට්‍රැක් එකක්වත් ප්ලේ කරන්නේ නැත්තේ. ඒක හොඳ කතාවක්. ඇත්තටම කිව්වොත් බෙහෙත් කොන්සර්ට් එකට මට ආරාධනාවක් තිබ්බේ නෑ. මං අනාරාධිත ආටිස්ට් කෙනෙක්. ස්ටේජ් එකට නගින්න ඕනේ නැති ආටිස්ට් කෙනෙක් මම සැනීගේ වශයෙන් නැග්ගේ. එකක් කියන්න ඕන. මම සැනීක කිසිම පෞද්ගලික තරහක් නෑ. මම යාගේ කසාදෙට ගියා, වෙඩින් එකට ගියා. මම දෙවනි මනමාලයට හිටියේ. මට එහෙම කිසි පෞද්ගලික කිසි කේස් එකක් නැහැ. just music. music ප්‍රශ්නයක් විතරයි. අපේ music වල ගැළපීමක් නැති දේ සහ අපිට ඒක මේ විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන එච්චරයි. වෙනම් පෞද්ගලික කිසිම ඇරියස් එකක් නැහැ. බෙහෙත් කොන්සර්ට් එකේ කතාව මම බෙහෙත් කොන්සර්ට් එකට මට ආරාධනාවක් තිබ්බේ නැහැ. මම ගියේ බෙහෙත් කොන්සර්ට් එක බලන්න. මම ටිකට් එක උතරන් ගියේ. මම ලැජ්ජ නැහැ කියන්නේ. Seven double eight කරනවා රැප්. අපි තමයි දැන් ඉස්සර රැප් කරන්නේ. 78. බලන්න අනිවාර්යයෙන්ම කවුරුත් හිතන්නේ නැති විදිහේ වැඩ ටිකක් කරන්න බලන් ඉන්නවා. DMG brother
මේ බබර නෑම බබර ගියා බානුක ගියා බානුක මිසි උගේ තීන කැරි බුරුදු උගේ වල ඌටම කපනවා දවසක උගේ තීන කැරි බුරුදු මිනිස්සු තේරුම් ගැනීම ශන් දවසක් එද්දී කියන්නේ සමහර ලාවට මේ මිනිසුන්ට හැරෙන්න ටයිම් එකක් තියෙයි සමහර ලාවට මේ මිනිසුන්ට හැරෙන්න ටයිම් එකක් නැති වෙයි අවුලක් නෑ මචං මේක අවුලක් නෑ කිසිම අවුලක් නෑ මට අවුලක් නෑ කායකවත් verse එකක් දහමු live ගහමු සින්දු මොකක්ද ආසම ආසම එක්ක මොකක්ද ඕන සමාජයේ අනිවාර්යෙන් අපි එනවා මම සමාජය බලන්න හරියනවා සමාජය ගැවුන නැත්නම් සමාජය බලන්න හරියනවා මම ඒ තරම් මම හිප් හොප් සිංගල රැප් වල මම හොඳ ෆෑන් කෙනෙක් මම රැප් ලියන්න කලින් රැප් ඇහුවේ රැප් පහලයි ලිව්වේ ලියලා ඇහුවේ නෑ ඩිලෝ එකක් දාමු ඩිලොත් එක්ක මගේ තියෙනවා වශන් වැඩ ගොඩක් තියෙනවා කර මේ කළා දාපුවා දිමිත්‍රි මායි ඩිලෝයි දාපු එකක් තියෙනවා ඩිලෝයි මායි සැනි දාපු එකක් ඩිලෝයි මායි සැනි දාපු එකක් තියෙනවා ඩිලෝයි මායි අසීම් මායි දාපු එකක් තියෙනවා ඩිලෝ එක කළා තියෙනවා සින්දු මොනවාද ප්‍රශ්න අහන්න මම මේ ප්‍රශ්න අහයි කියලා හිතාගෙන මම ආවි මම එන්නේ නැහැ ලේසියෙන් මම ආයි එන්නේ නැහැ මම ආයි ලයිව් වෙන්නේ නැහැ මෙච්චර තමයි අවුරුද්දට ආයි වැඩ තමයි ලයිව් ගිහිල්ලාම නෑ මං හිතන්නේ නේ නෑ යනවා ඉතින් අවුරුද්දට පාරයි එකපාරයි බග්මි මොනවා හරි අහපන්කෝ බම්බට අහන්න මොකුත් නැද්ද මගෙන් මාව දකින්න කාලයකට පාරක් නේද උඹ අහපන්කෝ මොකක් හරි දිලු මල්ලි එක්ක ට්‍රැක් එකක් කරා ඒක වීඩියෝ එක එවන්නම් මේ වීඩියෝ එක දාන්නම් එවන්නලු මතකයි ඔක්කොම මතකයි මට අමතක නෑ බියර් එක නෙමෙයි මේ ස්පින් එක සිරගත කළ සිතුවිලි මතකත් නෑ වත්තම කිව්වොත් අපි මේ කොපිරයිට් අදින්න දැන් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මින්ද මේ අපි අර කියමු දෝරින් පාතුද දෝරනද yeah guess who's back Dabalo Sarigama padanisa mage rudire Kanadu gassada sulangin nevere Api bara dena bana gema karake Ate alle me babare Mage dekaranna man nirantere kapave Dore mipa api gavure Manganda vela ne Ninda giya mata දැන් නවතිය යුතුනේ කවුලේ පටන් ගත ජීවිත කටුන මේ අවසර සබාවේ මගේ කතාව බලපන් මගේ කෝණෙන් පිටතින් බල කතා හදන වගුරු මාස් කන්නේ මං හැදෙන්නේ රෝගේ ඕ පිළිකුල් මිනිසු හිත ඇතුලේ හංග පිටට පෙන්නන්නේ වෙස් මූණු හැමෝම රත්තුණු යකඩ පස්සේ පන්නන්නේ මත්තුණු බරට හිත් ක්‍රූරයි දන්නවමං හිස සිට පාදාන්තේ දක්වා සියලු පද්ධති පටක දක්වා DNA මං ඉන්නේ එන්නේ ආරම්භේ පරමාණුවටම බස්සා බැලුවා ස්කන්ධේ නැද දිස් ලක්ෂණ අහම්බෙන් ආලෝකේ සම්බන්ධේ දැක්කා මම පොතසේ කලතුර කිමි සප පස්සේ පන්නන්නේ නෑ හඳ අල්ලන්නේ හදලි සැඳිරිය ගෙවි යන්නේ මැදි විය හිමං හරින මං ඇලවෙනවා සෝපාවේ ගෙවි යන හෝරාවේ අතීතේ යනගතේ යා කරන්නේ වර්තමානේ ආයි නෑ වැඩ කල් දාන්නේ දැනටම පමයි හේතු දන්නේ මමයි මං හිතුවට වඩා මගේ හිත ගන්න කමයි පෙරන්න බෑ සමහර හැඟීම් අනවශ්‍ය තොරතුරු මස්තිෂ්කේ හිරවී හෘද සාක්ෂිය බිලිවී නඩු වසන්න දැන් සූදානම් දඬුවම බාර ගන්න මම සූදානම් කොමත් පරපෝෂිත මෝටීන් ගහන්නේ මදන් දෝතීන් සාරිගම පදනිස මගේ රුධිරේ කනඩු ගස්සැඩ සුලගෙන් නඹරේ අපි බර දෙන ගණන්ගේම කැරකේ අපේ අල්ලේ මේ බබරේ මගේ දෙකරන්න මං නිරන්තරේ කැපවේ Dore mipa api gavure Mangando vela ne Ninda giya mata දැන් අවදියෙන් මිතුරේ අනේ කියන්නේ දැන් අවදියෙන් ඉන්නේ මං අන්ධ වෙලා නෑ නිින්ද ගියා මට මං ඉන්නේ බලන් වහගෙන කටාය කියවන අය ගැන අවධානය මිස වෙන දෙන්න දෙයක් නැත පුදකලාව පුරුදු කළා මට ලියලා තියෙන ඒවා එන්නේ නෑ කවදාවත් ගැස්සඩ සුලගෙන් නැබරේ අපි බර දෙනවනගේම කැරකේ අපේ අල්ලේ මේ බබරේ මගේ දෙකරන්න මම නිරන්තරේ කැපවේ දෝරේ මිපා අපි කැඹුරේ මං අන්ධ වෙලා නෑ නිින්ද ගියා මට දැන් නවදියමට අපි පත්තුනා තරගේ මත්තුනා ගෙවිච්ච දේවල් ආය ගන්න බෑ දෙරෙදියට පත්තුනා රත් පත්තුනා ආයෙත් වැඩ කල් දාන්නේ නෑ එලෙස මුසපත් වෙලා
දෙන මහ එක් වෙන මේ පාරදිස දූපතේ රෑ කෙහෙටි මට මං වුණා හැම දෙලන් වුණා කායත් වැඩ කල් දාන්නේ නෑ අන්න එක කියලා තියෙන ආයත් වැඩ කල් දාන්නේ නැහැ. උපරිම උත්සාහ කරනවා සෙල්ලමට එන්න බලාගෙන ඉන්න අපි වගේ ටෙක්නික් සපෝට් එකක් ඕන. අනිවාර්යයෙන් මට මෙසේජ් එකක් දාන්න. මම දන්නේ මම සාමාන්‍යයෙන් මම දන්නේ මම එහෙම පතරංග වැඩි කියලා මම කියන්නේ නැහැ. මම දන්න විදිහට මම දන්න අයට මම දේවල් කියලා දෙනවා. කොහොම හරි මම කියලා දෙනවා සාමාන්‍යයෙන් මට මෙසේජ් එකක් දැම්මම මම අනිවාර්යෙන් කියලා දෙනවා. තාමලා ප්‍රශ්න තියෙනවා. මාර්තු මාසේ අපේ එනවා EP එකක්. ආයි අගෝස්තු මාසේ 19 මගේ ඊළඟ ඇල්බම් එක. මේක එන්නේ ෆුල් ඇල්බම් එකක්. ගිය පාර වගේ හතරක් නෙමෙයි. ගිය පාර මම දැන් EP එකක් නේ. මේ පාර දානවා ඇල්බම් එකක්. ඒක ලොකු ඇල්බම් එකක්. ඒක සින්දු 10ක් 12ක් විතර එන්න පුළුවන්. ෆීචරින් හැමදේම තියෙනවා ඒකේ. හැබැයි මම තනියෙන් ඉන්නේ ගොඩක් ඒවා. ගොඩක් ඒවා මම තනියෙන් ඉන්නේ ෆීචරින් තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා. ඔක්කොම තියෙනවා. පිටිපස්සේ ඉන්නේ ඔකේ හුක් එක කියන එක නේද? ඔව් 008. hi brother එයා තමයි ඉන්නේ. කට්ටිය මේ වැඩිය මේ මාව දන්නේ නැහැ. මාව දන්නේ නැහැ. ඒතරම දන්නේ නැහැ. සාධාරණයි. ඔබ දන්නේ ඔබ පේන්නේ ඉන්නේ ෆේමෂන්. සාධාරණ කට්ටිය දන්නේ. Yo what's up young coffee. ශාබේවර්ධන ශාකි. Do something bro. අනිවාර්යෙන්. අපි කරන්න තමයි අපි ඉන්නේ. අපි මේ නොකර හිටියට අපි කරන්න ඕන. කරමු. අනිවාර්යෙන් කරමු. මම මෙච්චර දවස් මම වැඩි මේ ෆීචරින් පස්සේ ගොඩක් වෙලාවට මම කියන්නේ මම ආටිස්ට්ට කතා කරලා මම එලවලා නැහැ. මේ අවුරුද්ද ෆීචරින් කරන අවුරුද්දක් වෙයි ගොඩක් දුරට. කාවත් එක්කද ෆීචරින් කරන්න ඕන? ඔයාලා කියන්න කාත් එක්කද මම ෆීචරින් කරන්න ඕන? කාත් එක්කද මගේ සින්දු අහන්න කැමතියි කියන්නේ මම කා එක්ක ඉන්නව බලන්නද කැමතියි? සැනී ඇරෙන්නේ නැහැ. දැන් සැනී විල්ලන්න එපායි. මේක සින්දු කරන අවුරුද්දක්. ගාෂාන් WhatsApp කවුද මේ මම ෆීචර් කරන්න ඕන ආටිස්ලා? කවුද ඉන්නේ? කවුද එළියේ ඉන්නේ ඇත්තට? තෙවනි මානේ වගේ ඔව් ඒ වගේ ටිකක් ආයි කරන්න ඕනේ මං ආයි. ඒ කියන්නේ අපි ආයි පස්සට යන්න බෑ. අපි දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට මට ඒ වගේ ලියවෙන්නෙත් නෑ. මට දැන් ලියවෙන විදිහ වෙනස්. මට ටිකක් අමුතු දේවල් දැන් මේ දවස්වල මගේ ලියවෙන්නේ. දැන් ඔය ඇත්තටම කිව්වොත් අස්තීර වගේ සින්දු මගේ ආයි ඒ වගේ එකක් එන්නේ නෑ. ආයි ඒ වගේ සින්දු ලියන්නේ නෑ. දැන් ගොඩක්ම ලියවෙන්නේ අතර මේ දෝරේ මීපා කිව්වා වගේ. එතකොට තව තියෙනවා මගේ මං ඉස්සර ඇල්බම් එක ට්‍රැප් පැත්තට බර කරලා තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ට්‍රැප් ටික තමයි කරන්න ඉන්නේ. ඊයේ මොකද කරේ? ඊයේ ප්‍රණියා අපි වැඩ අපි ඇල්බම් එකේ වැඩ. ඔව් බීලා ගෙදර ඉන්නේ. රිස්කි. ඉල්මි රත්නායක අවිවාදෙන්න ඕන. කරමු. හේවා. මම ඔයාලට කතා කරානේ. අපි කරමු අනිවාර්යෙන්. වැඩක් කරමු. මම ඊපස්සේ 008 කුල් වගේ වොයිස් එක ගන්න අපේ කෙල්ලෙක් වහවැටලා ඉන්නේ කවුද? අන්න මොනවද කියනවා මචං? කෙල්ලෙක් වහවැටලා කියන්නේ ඉන්නේ? කවුද? දන්නේ කවුද? ඉස්සෙකට වහවැට. මෙන්ෂන් ගන්න මෙන්ෂන්. ස්මෝකා. මම හරි ආසයි ඇත්තට වැඩක් කරන්න. ස්මෝකියෝ. අපි රැප් පාන්න වග්මිගෙන් තමයි අහන්න ඕන. ගාලේ නේද බං? වග්මි බැරිද ස්මෝකියෝ සෙට් කරලා දෙන්න වැඩකට. එහෙම නෙමෙයි මචං. ඒ කියන්නේ මට මොකක් හරි දෙයක් වෙන්නයි මචං මේ කියවන. ඇල්බම් එක කිව්ව දේ මේ පාර කරමු. අනිවාර්යෙන්ම කරමු. මානසික ස්මෝකියෝ මාස්ටර් ඩී YK කීෆා ස්පින්. මානසික පුළුවන් ස්මෝකියෝ එක්ක මම කතා කරලා නෑ මචං. මාස්ටර් ඩී එකක් ඒ ගොඩක් දුරට YK මම දන්නේ දැන් රැප් කරනවද කියලා මට අහලා බලන්න පුළුවන්. කීෆා ඉන්නවා ස්පින් එක්ක මම කතා කරලා නෑ කාලෙකින්. මාස්ටර් ඩී එකක් කරන්න පුළුවන්. ඩ්‍රිල් එකක් දෙන්න. ඩ්‍රිල් එකක් මම දාලා තියෙනවා ඩ්‍රිල් එකක්. ටික්ස් කෝඩා මරු. ටික්ස් කෝඩත් එක්ක එකක් කරමු. යසිරු නවෝද්‍ය අපේ කාමජේ ඇත් එක්ක අනිවාර්ය එකක් කරනවා. ඩ්‍රිල් ටීම් එක්ක වැඩ කරන්න මම හරි ආසාවෙන් අපි කරා අපි වචනමාන මැෂින් ඩ්‍රිල් ටීම්ලත් එක්ක කරේ. එතකොට මම කවුරුත් එක්ක තාම එහෙම මේ එළිය වැඩක් ෆීචර් කරලා නැහැ. මම ආසයි කරන්නේ. කේමැක් කියන්නේ මගේ ආසම රැපර්. කේමැක් මෙතන ඉන්නේ. කේමැක් මගේ ආසම රැපර්. මම හරි ආසයි කේමැක් එක්ක වැඩ කරන්න. ළඟදීම මං එනවා ওই පැත්තේ එන්න. කවද්ද දෙන්නේ? මට කෝල් එකක් දෙන්න. සෙල්ලමට බහින්න පටන් ගත්ත තැනක් හිතාගන්න බැරුව ඉන්නේ උපදෙසක් ඕන. මට මැසේජ් එකක් දාන්න. මම දන්න දේවල් මං කියලා දෙන්න. ඩ්‍රිල් ටීම් එක try කරමු. මං අනිවාර්යෙන් ෆිෂර් මං කතා කරමු. මම දැන් අවුරුදු ගානක් තිස්සේ කටවන් හිටන් හිටියේ මම තනියෙන් කරනවා මම සැනීක කරනවා. ඒ කියන්නේ මම බලන් හිටියා. නෑ දැන් බලන් ඉන්නේ නෑ. මම එක්ක තනියෙන් කරනවා.
එක්ක මම එන මිනිස්සුන්ව මම ඇක්සෙප්ට් කරනවා. මම කියන්නේ මගෙන් දෙයක් ගන්න පුළුවන් නම් මම ඒ දේ දෙනවා. මගේ උපරිමයෙන්ම දෙනවා අනිවාර්යයෙන්. මට කරන්න පුළුවන් දේ උපරිමයට මම දෙනවා. හුක් දෙකක් ලීලා දුන්නා මතකද ඒවා මතකයි මට දාන්න ඉන්නේ. ඒවා කරන ගමන් ඉන්නේ සමහර ඒවා ගොඩක් පොඩ්ඩක් ඇතැරලා මචං තියෙන සමහර ඒවා. අත කියන්නේ බෑ. අද නෙමේ හෙට නෑ දානවා. සින්දු දානවා මචං. සින්දු නොදා ඉන්නේ නෑ. මම හරි ආසයි. ඉතින් මම වෙන මොනවද කරන්නේ? මට වෙන දේවල් බෑ මචං. මම හැමතිස්සෙම මට දේවල් දෙකයි පුළුවන්. මේ එකක් රැප් කරන එක ඉතින් වෙන මොකුත් නෑ. වෙන මොකුත් බෑ. රිල් වයිබ් එකට මාත් ආසයි මගේ එකක් තියෙනවා රිල් එකක් තමයි. දාමු. ඒක දාමු. ප්‍රීසි නියමයි. ප්‍රීසි එක සින්දුවක් කරමු. කතා කරන්න ඕන. මම ගොඩක් කතා කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ගොඩක් හැංගිලා ඉන්නේ. මම මේ අවුරුදු හැංගෙන්නේ නැහැ. මම හැංගෙන අවුරුද්දක් නෙමෙයි මේක. මම කතා කරනවා අනිවාර්යයෙන්. මම ඔයාලා කියන හැම ආටිස්ට් කෙනෙක්ටම මම කතා කරනවා. bring back the fucking chopping man. ආසයි මචං. ආසයි. ආසයි මාත් ආසයි. අනිවාර්යෙන් දෙන්න. චොප දෙන්න. පසීනීමයි. පසීමරු. පසීලි හොක්ස් මරු. shopping දෙන්න මේ ඔක්කොම shopping ඉල්ලන්නේ බා. ඔයාලා ආස නැද්ද? ඔයාලා ආස නැද්ද මම වෙන මොකක්ද ජොනර් එකක් කරනට ආස නැද්ද? like R&B වගේ අහන්න ආස නැද්ද? මම ඇත්තටම ආස R&B කරනවා. ඔයාලා දන්නවද? මම ආස love songs ලියන්න. එතකොට emotional දේවල් ලියන්න. මම ආස ඒ වගේ දේවල් කරන්න. චොපත් ආසයි. දෙක් ගොඩක් අපාරුයි. මේ අනිවාර්යෙන්ම try කරනවා. මම අනිවාර්යෙන්ම selfie කරලා හරි මම දාන්නම් අපි ඉතින් ආවේ එහෙම. ඒක ගැන මම කොහොමද බොරි වෙන්නේ අපි selfie rap වලින් ඇවිල්ලා තින්නේ. sorry. coffee. message එකක් දාන්න එකෙන්ම. කලින් විදිහටම shopping clothes තියෙන tracks කරමු මරු ඒ vibe එක rappers ලා අඩුයි ලංකාවේ. අපි ලස්සන සින්දුවක් කරා මචං. මායි මාස්ටර් ඩී ඩිලොයි සැනි අපි සෙරෙන්ඩි රෙකෝඩ්ස් වල ඉද්දි සෑහෙන හොඳ ලස්සන සින්දුවක් කරා අපි හතර දෙනා මේක තුලා හෙල චොපර් කියලා. මට හරි දුකයි ඔයාලට මේ සින්දුව අහන්න දෙන්න විදිහක් නැහැ. අහන්න දෙන්න විදියක් නැහැ. ඔයාලට ඒක අහන්න හම්බෙයිද නැද්ද කියලා මට හිතා ගන්න අමාරුයි. අපරාධ සින්දු. ඒවා වැටුණා නම් ඒ කාලේ මේ දැන් මේ ඇත්තටම මම හරි කැමති මේ ඉන්ඩස්ට්‍රි මේ අද තියෙන තැනට. මම හරි ආසයි. මිනිස්සු බලන මිනිස්සු කතා කරන රැප් ගැන අපි මගේ හීනේක බලන මට එතකොට අපි මමත් කට්ට ගන්න එක කරන්න. ඉතින් කවුරු හරි ඒක කරනවා නම් මම මේ මනුස්සයර සපෝට් කරනවා. ඒක අනිවාර්යයෙන් ඒක දෙකක් නැහැ. කරන මනුස්සයර මම සපෝට් කරනවා. මලියා රස්තියාද පදලව මොකද වෙන්නේ කොළඹ ශානත් එක කරපු වැඩි මියුසික් වීඩියෝ එකද? ආව් ශානා එක කරපු එකේ මියුසික් වීඩියෝ එකක් තියෙනවා. දිනු මල්ලිත් එක කරපු එකේ මියුසික් වීඩියෝ එකක් තියෙනවා. කුම්භකර්ණගේ සින්දුවේ කුම්භකර්ණ කියන්නේ මොකක්ද දන්නවද? කුම්භකර්ණ කියන්නේ මම දවස් දෙක තුනකින් ලියපු සින්දුවක්. ඒ කියන්නේ මම සැනිට කතා කරා ෆීචර් එකට. අලා යා පොඩ්ඩක් ඩිස්මිස් වුණා මේ වෙකෙන්. ඒ ඩිස්මිස් වෙලා ඉන්න වෙලාවේ මම මොකද කරන්න කියලා කල්පනා කර කර ඉඳිද්දි තමයි මම මේ සින්දුව ලිව්වේ. ඒ දාපු සින්දුව තමයි කුම්භකර්ණ කියන්නේ. ඒකේ වීඩියෝ එකක් එන්න තියෙනවා. තාම රෑ ඇල්බම් එක ඉවර නෑ. ඒක රෑ අපි දුලබයි. ආටිස්ලා දුලබයි. ආටිස්ලා නෑ. පඳුරට පයින් ගියවුවාම ආටිස්ලා බී වෙන්නේ නෑ. ආටිස්ලා දුලබයි. හැමෝම ආටිස්ලා නෙමෙයි. ආයෂයත් එක්ක ආපහු සෙට් වෙන්න. ඔව් ආයෂා ඉන්නවා. ආයෂාත් එක්ක මම වැඩක් කරා. මම ළඟදිත් එකක් කරා. ආයෂාත් එක්ක. මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මචං නම්බර් එක දාන්නම් මම. අදවතට කතා කළ සංගීතෙන් දුක තුනී වෙන්න තව මත් වීමෙන්. සවන පින වීමෙන්. කාමතක වීමෙන්. ඊළඟ තනි වීමෙන්. මේවා දැන් මම මේ විත්ති කඩපු සින්දු. ඔයාලට මතකයි නේ කාලේ චොපර් කියන්න කට්ටිය දැනගෙනවත් හිටියේ නෑ. අනිවාර්යෙන් ඒ කාලේ ට්‍රැප් ට්‍රෙන්ඩ් එක මුකුත්ම තිබ්බේ නෑ. මට මතකයි මචං මට මතකයි. මම හැමදේම මතකයි. ඔයාලා කරන්න හදපු දේවල් ඇත්තටම මට මතකයි. ඒවා මාර දේවල්. ඒ කාලේ හිටිය ඒවා මාර දේවල්. මම එකයි මම අදටත් තාමත් මම ඒ දේවල් වලට මම රෙස්පෙක්ට් කරනවා දන්නවද? සින්දු දාන්නවා. අපි වෙන වැඩක් කරන්න දන්නේ නැහැ. අපි සින්දු එකයි මේ අද ඇවිල්ලා වැඩ කරන් ඉන්නේ මෙහෙම එකයි. සින්දු කරන්න ඕන නිසා. ඉමිනෙම්. මගේ සින්දුරියක් තියෙනවා මචං. මගේ මිනිස්සු අහලා නැති જાතිය. ඒ කියන්නේ මම දන්නේ නැහැ මිනිස්සු මොනවා හිතයිද කියලා ඒව අහලා. සින්දු අමුතුම જાති ටිකක් තියෙනවා.
අවුලක් නෑ මචං හිම අවුලක් නෑ එජෙලියන් මරු LMG ලනීමයි නියෝ නියෝ එකක් අපි කරා මචං මේ ලක්ෂණ ආයි කතා කරේ නෑ ඊට පස්සේ ඒක අර දේශපාලන ප්‍රශ්නත් එක්ක ඊට පස්සේ කතා කරේ නෑ ෆ්‍රිකිලාගේ ටීම් එකේ ඉන්නවා ස්ලිවර් කියලා කොල්ලේ කූත් එක ට්‍රැක් එකක් කරපන් මචං මම දැක්කා සීන් එකේ කොල්ල මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා ලක්ෂාන් හරි නේද නම උදකලාව කියන්නකො පොඩ්ඩක් කියමු උදකලාව කියමු කුණු හරපණන් අහන්න එපා ට්‍රැක් ඩ්‍රිල් ෂොපෙන් නෝන මගුලක් කරපිය කමර්ෂල් එපා ඇයි ඒවත් කරන්න බෑ කමර්ෂල් කරන්න වෙනවනේ හිඩස් තමයි මචං මේ හැමදේම වෙනස් කරේ පරණ 007 ඉන්නවද උතන ඉන්නවා ඌ තමයි ඉන්නේ තාමත් ඉන්නේ ඌ යන්නේ ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ අපි මම අප්ඩේට් වෙලා නැහැ ඒකද ප්‍රශ්නේ මගේ හෙලර් චොපර් දාපන්කො මම තාසෙම මේක දාන්න මංගව තියෙනවා ඒත් කියන්නේ මංගව තියෙනවා මංගව නැත්තේ නෑ ඕන මම පෙන්නන්නද කො දැන් මම ෆෝන් හෙලර් චොපර් පෙන්නන්නද ඔයාලට මම මේක ෆෝන් එකෙන් ඇහෙන්නේ වැඩි ගණන් ගන්න එපා ඒ නිසා හෙලර් චොපර් එක පෙන්නන්නද දාලම කොෆි මාර අන්ඩර්රේටඩ් අනිවාර්යෙන්ම ක්‍රිකට් ගහන එක නවත්තන්න බැරිද? මරිච්ච තංගල ගසුත් පැනලා මම ක්‍රිකට් ගහන එක නතර කරන්න. පිටිපස්සේ අය ගුලි කාලා වගේ. යසුරුවා. ඔයාලා අහලා තියෙනවද බලන්න මේ වගේ සින්දුවක් මම මේක ලයිව් එකේ නිසා පෙන්නන්නම්. ඔයාලා අහලා තියෙනවද බලන්න මේ වගේ සින්දුවක්? මම ආසම පාට වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මම ආසම පාට වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒක වෙනස් වෙන්නේ නැති ජීවිතේ හැමදේම හැමදාමත් අපි පොරොන්දු රැක්ක පොරොන්දු කැඩෙද්දි ඒ හැමදේමත් ඔයාට පොරොන්දුවක් මට ජීවිතේම වුණා හැමදාමත් මන්දාකිනි නිම්නාදියේ මන්දාරමේ මං ආමගේ සංසාරයේ නුඹ ඒ වගේ මං ඒ මගේ මේ කාමයෙන් මං ආවොතින්දේ ඒ ආදරේ මෙතන මේ බලන්න වශයෙන් මේක හරිද මේ ආර්ට් කොක්කමත් හදලා මේ පේනවද දැන් ඔයාලට බලන්න මේක අහන්න ඩිලෝ ඩබල් O අපි හතර දෙනා හිටගෙන බෝල ගාවින් හිටගෙන බෝල ගාවින් අපි කඩ ගාසි බෝල කන අපි කාවි මේ ඩිලෝ වශයෙන් ස්පේන හීරෝ Sapela godia pasepota bawa gana beri medara gana kali gidila awada dene kana dagala magi kunu kata aviti hemini hemota bakele venna dene wada pata pata sapela lo chopena mola pidiya te gairo apita mona rasenda wone dan topita ala sama ekadan kada pada hada hada karan kitna bolu metana visa pungi diwa gadan bolu tikani na balangini masara bagalanya ne dene hara katta kala katta adu kuma hada kirti ko kane penna katu turanga pede paturanga dine ko kada wada yani panna ila hanga ko sapata mama avela penna ne be kala panna magi kata ready vela inne visa bala vinda mama avela kala kande මේව තමයි මචං රැප්පා ඉව තමයි නියම සිංහල රැප් මාස්ටර් ඩී මෙන්න රැප් මේක අහන්න පුළුවන් මැරෙනකම්